දැනුත් මේ තෙල් බෙහෙත් සාත්තුවේ කරන ගමන් ළමයි ඉන්නේ. ඕනේ ඇඟිලි ඔක්කොම ඉරිලා. හන්දියේ වෙද මහත්තයාගෙන් ගත්ත එකපාරක්. එන්නේ මොන පිස්සුද? ඊට පස්සේ ඔය පන්සල ළඟ වෙද හාමිනේගෙන් තමයි දැන් ගන්නේ. මෙන්ට කිව්වහම ළමයි විශ්වාස කරන්නේ නැහැ. කියන්නේ මට ඇති ලෙඩක් නෑ එහෙමයි කියන්නේ. ළමයා කියන්නේ ළමයෝ මහතුන් මේ ළඟදි ගියාම මාවත් එක්ක ආසු කරගෙන විශේෂඥ මොකද්ද මන්ද ඔව් ලොකු දොස්තර මහත්තයෙක් කියලා ඉවර වෙලා ගියා ඉතින් මේ ළඟදි මාව අරගෙන පෙන්නන්න කියලා channel කරා. මොන පිස්සුද මේ වෙද මහතුරු වගේ තෙල් බෙහෙත් තියෙනවද ඔය දොස්තර මහතුරු ළඟ? අපි නාකි වෙනකොට අපිට ගැලපෙන්නේ තෙල් බෙහෙත් සත්කාරේ. ඕ ඊයේත් ලේලි බනිනවා ළමයෝ. තෙල් බෙහෙත් ගඳ උහුලන්න බෑ තෙල් බෙහෙත් ගඳ උහුලන්න බෑ කියලා මගෙන්. ඕ පස්සේ මම දැන් දවස් 6-7කින් නාගත්තේ නෑ. ලෙඩ වාතාමාරු හින්දා නාගත්තේ නෑ මේ අතේ වාතාමාරු. ඊට පස්සේ මේ අද තමයි මේ නාගත්තේ ඩිංගා. ඔව් ඒකත් ඉතින් කෙස්ස වේල ගන්න එපේ. ඔව් නාගත්ත විතරයි ඔය ළමයා ආවනේ. අවුරුද්දට හරියක් මතක් වෙලා ආවේ ඒක ලොකු දෙයක් නේ. අවුරුදු පහුණාට කාරිනේ ආවනේ ඒක ලොකු දෙයක්. මාව මතක් වෙලා ආව ලොකු කොළුවා මෙහෙට වරේ මහතුවෝ මේ ජයසේකර බාප්පට තේ ටිකක් ගෙනින්කෝ. බොගේ අඹුවට ගියාම හදලා ගේන්න කියලා. ඒකක්වත් හරියට හදාගන්න බෑ. මෙලෝ ගෙදර වැඩක් නෑ. ඕ මෙලෝ ගෙදර වැඩක් බෑ හිටියට. මට ඉතින් කරන්න පුළුවන් නම් මම නැගිටලා ඔක්කොම කරනවා ළමයි. බෑ නේ දෙදුක අමාරු නින්දා. දොස්තර මහතැන්නට ලොකු තැන්වලට ගෙනියලා මාව පෙන්නුවාම කියන්නේම බොරුනේ. කියන්නේම බොරු. මේ අම්මට ඉහෙන් බහින රෝගයක් නෑ. ඉහෙන් බහින රෝගයක් නෑ. ඔය සහකට වහම මදිත මම ලෙඩ වෙන්න මං කියන්නේ. තේරෙනවනේ ළමයෝ. දැන් මේ හන්දියේ එදමුණගෙන් බෙහෙත් ගන්නවා. ඉතින් කියන්නේ හොඳට කාපම් දීපන්. හොඳට කාපම් දීපන්. ඕ මස් මාළු කෑල්ලක්. ඔය වැඩි ඕනේ නෑනේ ළමයෝ. ඌරු මස් ඩිංගක් හොඳට හදලා ගත්ත ඇඹුලට. බැරිද මං අහන්නේ? බැරිද මං අහන්නේ? මඤ්ඤොක පොළ මැල්ලුමක් මලෝලා ඉවර වෙලා බැද්දපකට. මේන් අම්මේ කාපන් කියලා ඔය ලේලිට දෙන්න බැරි කමක් තියෙනවද? නෑ ළමයෝ කවදාවත් අහන්නේවත් නේ. කෙලෙස්ටරෝල් අම්මට කිය දෙන්නේ නෑ දෙන්නා. මූ හොඳට බෙදගෙන කනවා. ඔව් පෙරේද දානේ ගියත් තිබුණා රොසිලිනාගේ. මේ සිගරට්දී මට බත් එකක් ගෙනහලා දුන්නා. හොඳ වෙලාවට උකුන් දෙන්න පොලේ ගිහිල්ලා. මංගරතුදී දාගත්ත කොට්ටියට. තව ටිකකින් මම ඕක කනවා. ඊයේ මොකලාවා. බලදියා. ලොකු මාසින බැඳලා ඉන්නේ.
ඇන්දගේ පුතානේ වෙන්නේ. ඔව්. ඒ හරි ඔව් ඒ කන්දේ ගෙදර. මම කොල්ලෝ ඇවිල්ලා එනකොට මට ගෙනාවා පාර්සලයක්. කවරයක් ගෙනාවා ඕකේ තියෙනවා පළතුරු වර්ග. මුන් එක පළතුරක් ආසාවට මට කඩෙන් අරගෙන දෙන්නේ නෑ. මොන පිස්සුද? මම ගහෙන් කඩා ගත්තොත් තමයි peer ගෙඩිය හරි කන්නේ ළමෝ. විශ්වාස කරන්න. ඒකත් මුන් නැති වෙලාවට ඕනි කඩන්න. නැත්තම් අම්මට දෙද නෑ අම්මට ලෙඩ නෑ හොරනේ. ඕ කියන කතා මේ අපි නේද ආවහම ලේලි කියනවා. මට නම් ඇති වෙලා තියෙන්නේ ළමයි. මම කරපු හිතාගත්ත එකක් කුට්ටියට. මොකද මට මේ ඔව්ව මට කියා දෙන්න ඕනේ නෑ. මම දාගත්තා කුට්ටියට. ඕන්ට කියන්නේ නැති වෙන්නේ මම ටික කන්නේ. ටික කන්නේ නැත්තම් මේ මම කියනවා අම්මට උන්ට කණ්ඩ මල පෙරේතකම නින්දා අරයාගෙන් ඉල්ලගෙන කනවාය මෙයාගෙන් ඉල්ලගෙන කනවාය ආයි කතන්දර අහගන්න ඕනේ නෑනේ ළමයෝ මං කරපු දේ මොකිටත් යන්න හැරලා හරි ලීඩියා වහම දෙන්නම් කියලා දාගත්තා කොටේ යටි මේවා හොදවලි කියලා මුන්ට දීලා හරියනවද මේ ආයි අම්මා පුදුම එම්මා මාරුවා වහම කොන්දට හරි අමාරුයි ළමයි. අම්මේ කොලෙස්ටරෝල් පිරිලා. මේක කොලෙස්ටරෝල් අමාරුයි. ඔය ඕ මේ අලි peer කෙසෙල් එහෙම කන්නේ කියලා තියෙන්නේ මට. ඉන්න මදුවට ළමෝ. ඉතින් අනිවාර්යෙන් තේ බොනකොට මට බිස්කට් එකක් ඕන. මම කොහෙද මුං ගෙනහලා දෙන්නේ නෑ මට. මම ඒවත් හංගන් තියාගෙන එක ළමයෝ කන්නේ. නෑ ළමයෝ කොලත් ඉතිරිද. මේ එක බෑ වහංගගෙන පරිස්සම් කරගන්න අපි මුල පුරු ටික එනමයි. මුන් දෙනවා. මේක ඕ පරිස්සම් කරනවා බරු. එලා ආයේ නැතිලාවකට මම නිකමෙට වගේ කියන්නේ. එලා මේක තියන්නේ මෙච්චරයි. විසිකරපේ එඩිට ඉස්සලා වැටෙන්න. විසිකරපේ ඉස්සලා වැටෙන්න ඕකිට. දෙන්නේ නෑ tak sedih kangennya. Nah. Nah, ini nak kotor. Mama ni, kami tekian. Ini tu, nah, ye dua mek dua. Dia tika kuih, tika wedi pura gede. Aku pilih tak pilih hati ya. Ya, orang ada pulungan ini macam ada pilih mesmi. Mungkin dekor ini kata ban ini. Mata ni dia nanti nama. Kata kemen ni nang. Karena beri amaruan ni kiai. Kele, kiri pen. Lingga kargen warpo mata ate. Kiri පැණි ඩිංගක් මේ ළමයාගෙන ආපු මේකයි කිව්වේ මට වැඳ උකුමින් ඉල්ලන්න ඕනේ නෑ ළමයා මටත් වෙනම ටිකක් ඔව් පොඩි කිරි හට්ටිය චුටි පැණි මේ බෝතලය
අරගෙන ඉන්නේ නේද? කොටයට තියාගත්තාම කන්නේ. ඔව් ළමයෝ මට මේ පුළුවන්වට කනවා නෙවෙයි. අර අපි හිතට ශක්තිය අරගෙන කන්නේ එපේ. එතකොට මේ ලෙඩ දුකක් හරි සමීප වෙන්නේ ඒ ශක්ති බලයෙන්. ඒකයි මම කියන්නේ. ඔබලා මේ ඊළඟ පාර ආවහම කෙල්ලේ ඔය කිරිතේ හදනකොට මටත් එකක් අරගෙන වරෙන්කෝ. මේ ළමයාටයි මටයි දෙන්නටම අපිට සාකච්ඡාවක් තියෙනවා. ඔබ කන්න කොහොමද? පරක්කු වෙන්නේ දෙකේ උනා. ඔව්. ළමයා අපෝ ළමයා ආවම අපි දෙන්න වෙලාවකට යමු ළමයෝ. ගෙනි තුමිටි අමාරුව මොකද අර හිමේ කියලා අපට ඔක්කොම බලා ගන්න පුළුවන් තැනක් තියෙනවා සාත්තර කියලා. අපු මහත්තයා හරියටම නාඩිය අල්ලලා ඉවර වෙලා වතුරපු නූල බැන්දාම ළමයාට කියන්නේ පුදුම සහනයක් අපේ ජොසිපිනාට ලැබිලා තියෙන්නේ. අපු මහත්තයා මුළු සර්වාංගෙම මසාජ් කරනවලු. ඊට පස්සේ බඳිනවලු නූල ආයි නෑ. සොපින් ඕනා කිව්වා නූල ඕනේ නෑ අර මසාජ් කරන එකෙන්ම සනීප වෙනවා කියලා. අනේ ළමයෝ මෙන්න මුඩ හොරේ මාවත් ඉතින් එක්ක යන්නකෝ. උන්දේට කියලා මසාජ් කරගන්නකම් මට රෑ දවල් නිින්දක් නෑ. ඔව් මුන්ට තේරෙන්නේ නෑ. ඕවට විශේෂඥ ගගගෙන ජට වැඩක් නෑ. බුදේ වෙදකමම තමයි හරියන්නේ. ළමයා ගෙනියන්නකෝ මාව. ඊළඟ පාරේ එනකොට හිතින් සැරේ අපි දෙන්න උරින් යන්. ඔව්. හොඳයි. වරකටොට පාලම ළඟ තමයි වෙද මහත්තයාගේ වෙදවි ළඟින් හැරිලා යන්න ඕනේ පිටිපස්සට වෙන්නේ. සාහතර කියන පොඩි තැනක් විතර විශ්වාස නැහැලු. ඔව් සාහතර කියන තැනක්ද කියලා තේරුම් ගන්න බෑ මිනිස්සුන්ට. හොඳම කපු මහත්තයෙක් ඉන්නේ. එතන හොඳ. ළමයි මාව බලන්න වැඩි නෑ යොවත් එන්නේ නෑ. ඇයි මේ ලේලි? මේක හැමෝටම කියලා තියෙන ඕර ලෙඩ අරගන්න පෙරේත අම්මණ්ඩි කියලා මට. ඇයි කනේ තියාගෙන හදපු පුතෙක් හිටියත් වැඩ තියෙනවද ළමයෝ? ගෑණිගේ පදේට තමයි නටන්නේ. ඒක තමයි කියන්නේ. ඔය කෑම එක දුන්නත් මම මේ ලෙඩේට පත්තියම් වෙන්න කියලා හිතාගෙන බැරි ගාති කන්නේ. පුළුවන්වට පිරියකින් කනවා නෙමෙයි ළමයෝ. දෙයන්නේ පිටේ ළමයෝ. හොඳයි යාලත් එක්ක ටිකක් කතා කරලා එන්නකෝ. කොයිකටද දැන් ලබන පාරේ එනකොට ඔය ළමයා ගේන කැවිලි පෙවිලි ඔක්කොම අරගෙන ඉස්සරහම මාත් එක්ක කතා කරන්න. වැඩි හිටියොත් එකේ පාය ඉස්සෙල්ලාම කතා කරන්න. ඊට පස්සේ උන් දෙලත් එක්ක කතා කරන්න යන්න. දැන් ඔය ළමයා ඉස්සෙල්ලාම කෙරුවේ උන් දෙලා ළඟින් කිරි යටි ඔක්කොම ටික තියලා ඉවර වෙලානේ මගේ ළඟට ආවේ. එහෙම එපා. ඔය ජොසපින්ලා වගේ ගේන කැවිලි જાතියකින් කොටහක් මටත් වෙනම කවරකට දාගෙන ඇවිල්ලා කලින් කතා කරන්නකෝ. හරි. බයි පුතේ බුදු සරණයි.